එතකොට ඒ වීදුරු ගලක් දැම්මා කියලා Tamanට ඒ තියෙන ඒ ආකර්ෂණ බලය එන්නේ නැහැ. හැබැයි ජීවම් කරලා හරියට ජීවම් කරලා දැම්මොත් හරි ගලක් යහනේ තියලා අර වගේ 10000 ගුණයක බලයක් වැඩි වෙන ගෝමේද සමහරුන්ට පච්ච නිල් එතකොට මුතු ඒ වගේ දාන්න ඕන දේවල් තියෙනවා. මේකට ඔබ පිරිසුදුම ගලක් ගන්න. ඒ කියන්නේ පොළවෙන් ගත්තු පතලකින් ගත්තු හොඳ ගලක් වෙන්නත් ඕනේ. දැන් සමහර මම කියනවා වීදුරු ගල් එහෙම ඔබ දාන්න එපා. දැන් සමහරට ඒ අනුසාරය උනොත් හදලා තියෙනවනේ යම් කිසි විදියකින් දේවල් ටික. එතකොට ඒ වීදුරු ගලක් දැම්මා කියලා Tamanට ඒ තියෙන ඒ ආකර්ෂණ බලය එන්නේ නැහැ. ඒ ආකර්ෂණ බලය එන්න නම් ඒක පොළවෙන් ගත්තු හරි නැචරල් විදිහේ ගලක් විය යුතුයි. මේකත් දානකොට මේ දසුන් මේක යහනට ගෙනල්ලා යහනේ තියලා ජීවම් කරලා තමයි දාන්නේ. අන්න අර බල ශක්තිය 1000 ගුණයකින් ඊට පස්සේ වැඩිට. ඔය මැණික් ගලක් දාන්නේ ඔන්න ඔහොමයි. මේ මොකද මැණික් ගල් ආවට ගියාට දාන්නේ නැහැ. ඒක පැරන්නන්ගේ ඉඳන් එන දැන් මේක ලේසියට පහසුවට හදාගන්න විදි සමහරු ගාව තියෙන්න පුළුවන්. නමුත් ඒ සාමාන්‍ය විදිහේ ගලක් දැම්මත් ඒ තියෙන විදිහ දැන් දෙහි ගෙඩියක් එක ජීවම් කරන්න නැතුව තියලා කප්පුවාම යම් කිසි දොස් ප්‍රමාණයක් කැපෙනවා. දෙහි ගෙඩිය ජීවම් කරපුවාම අර වගේ 10 කුරයක දොස් කැපෙනවා. ඒ වගේ තමයි මැණික් ගලක් දාපුවාම තමන්ගේ ආකර්ෂණ බලය වැඩි වෙනවා. හැබැයි ජීවම් කරලා හරියට ජීවම් කරලා දැම්මොත් හරි ගලක් යහනේ තියලා අර වගේ 10000 ගුණයක බලයක් වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම Tamanට ගෑවෙන්න ඕනේ. ඒ Tamanට ගෑවුනාට පස්සේ තමයි අර බලය ඇඟට ගන්න. මේක ජීවම් කරලා හරියට 108 1008 10 ලක්ෂ වර වගේ ජීවම් කරලා දැම්මොත් හොඳ ලොකු බල ශක්තියක් ගන්න පුළුවන්. ඉතින් ඒ ගන්න නම් ඒක හරි දේ වෙන්න ඕනේ. ඉතින් හරි දේ දන්නේ නැතුව ගන්න යන්න එපා. හරි දේ දන්නේ නැතුව සමහරු කියනවා මම මේවා දෙකුත් දාලා ඉන්නවා. නමුත් මේකේ දැම්මට මට කිසි වැඩක් නැහැ කියලා. ඒ වැඩක් නැති ඉතින් තමයි ඒක හරියට වැඩේ කෙරලා නැහැ. ඒ ස්වභාවයන් තියෙනවා පාවිච්චි කරන්න ඕන ගල් තියෙනවා. සමහරුන්ට පුෂ්පරාග, සමහරුන්ට නිල් මැලික්, සමහරුන්ට වෙන ගෝමේද, සමහරුන්ට පච්ච නිල්, එතකොට මුතු ඒ වගේ දාන්න ඕන දේවල් තියෙනවා. තමකට දැන් අගහරුට එහෙම සමහරට රතු ගල් ඒ වගේ දාන්න තියෙනවා. ඉතින් මේ මොන දේ දැම්මත් සමහර විට අර හරියට දැම්මේ නැති වුණොත් වෙන්නේ හරියට දැම්මේ නැති වුණොත් මේකේ තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රතිඵල ඉෂ්ට වෙනවා මේක හරියට ජීවම් කරලා ඉවරලා හරියට දාන්න කියන්න බාන්න දැම්මොත් එහෙම ලොකු ආකර්ෂණ බලයක් ඇවිල්ලා Tamanට පුදුම විදිහ ආරස්සාවක් වෙනවා. ඉතින් ඒක හරියට කරගන්න ඕනේ. ඒක හරියට කරගත්තේ නැතුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ වගේ හරි දේවල් තියෙනවා. ඉතින් මේවා හරියට කරගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන්. නවරත්න ඉතින් ගල් 9ම තියෙන්න බෑ. ඉතින් එතකොට 8ක් වෙනවා. ප්‍රහීන වෙලා කියන කතාව නෙමෙයි සමහර අවස්ථාවලදී ගලක් හරියට අතරම ගියොත් හරි ජීවම් වෙලා වැටුනොත් එහෙම සමහර අවස්ථාවලදී ඕක වැටෙන්නේ නැහැ. සමහර විට යම්කිසි විදිහක ඒ හදන කොට යම්කිසි දුර්වලතාවයක් තිබ්බොත් ඒත් වැටෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ගොඩාක් දුර්වල කාලයක යනකොට වැටෙන්නත් පුළුවන්. නමුත් ඔබ ඒ දුර්වල කාලයක යනකොට වැටුනොත් ඒක ගන්න නැතුව ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒ වගේ අරගෙන අනිවාර්යෙන් ඒකට මේවා කරගෙන ඒකට අවශ්‍ය වතාවත් ටික කරගෙන යන්න ගමන. එහෙම නැතුනොත් අර දෙයින් බේරෙන්න බැරුව යනවනේ ඊට පස්සේ. එතකොට ඔබගේ දුර්වලතාවයට ඒක විනාශ කළා සමහරට අපි කිය යන්ත්‍රයක් දාන කෙනෙකුට යන්ත්‍රේ වට්ටලා යන්ත්‍රේ විනාශ කරලා කරන්න හදන්නේ තමයි විනාශ කරන එක. ඒ වගේ තමයි මේකත් අප දුර්වලතාවයට වැටෙන්න පුළුවන්. නමුත් ඒ වැටුණා කියලා නෑ. ඔබ ඒකට අවශ්‍ය නැවත ප්‍රතිකර්මය සලසා ගන්න. ඒක බලලා ඉවරලා ඒකට අවශ්‍ය දේ කරගන්න. තමයි දසුන් වෙන්න ඕනේ. මොකද අපි දුර්වලතාවය හඳුනාගෙන ඒ දුර්වලතාවයට නිවැරදිව ප්‍රතිකර්මය කරගන්න. එහෙම නැතුව ආවට ගියාට ප්‍රතිකර්ම කරන්න ගිහින් තමයි ගොඩක් දෙනෙක් අමාරු වෙట్లా. ඒ හරියටම ප්‍රතිකර්මය යොදනකොට ටිකක් අමාරු වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒ හරියට ප්‍රතිකර්මය යොදන එක හොඳයි නිකන් අහරෙන් මෙහෙන් අත ගන්නවට වැඩිය. ඒ හරියටම ප්‍රතිකර්මය යොදාගත්තාම ඒක එතනින් ඉවරයිනේ. දැන් සමහරව ඉන්නවනේ දැන් මෙතනට යනවා තව සතියකින් තව තැනකට යනවා ඊළඟ සතියේ දැන් ඒ එහෙම කෙනෙකුට කවදාවත් මේ වැඩ කරගෙන ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. දැන් අපි ඒ කරපුවම ඒ කියන කටයුතු කරුණු කාරණාත් එක්ක ඒක ටක්කටම ඉවර වෙන්න තමයි කියන්නේ. ඒ දෙහි ගෙඩි 3ක් කපනවා නම් ඒ 3 කපන්නේ ඔබගේ දෝෂ ඉවර වෙන්න තමයි. දෙහි ගෙඩි 5ක් කපනවා නම් 7 කපනවා නම් 11 කපනවා කපන්නේ ඒ අවශ්‍ය දෝෂෙටම තමයි. ඒ ෂොට් එකෙම ඉවර වෙන්න තමයි කපන්නේ. ඒ එන්න කියන දිනම කාලොත් එහෙම තමයි දෙන්නේ. එතකොට
සමහරුන්ට හිතන්න ඕන මේ ආපු දවසෙම වැඩ කරගෙන යන්න පුළුවන්. නෑ සමහරු එයා ගොඩක් දෙනෙක් දන්න මං ගාවට ආපු දවසෙම වැඩ කරගෙන යන්න බෑ. ඒකයි සමහර අවස්ථාවලදී කොළඹදී මාව මුණ ගැහෙන්නත් අපිට දිනයක් තියෙන අපිට ගොඩක් දුර බැහැරව එන්න වෙන නිසා එතකොට යම් කිසි දෙයක් දැන හඳුනගෙන ඒ කරුණු කාරණා කතා කරගෙන මෙතනට ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න පුළුවන් විදිහට තමයි පරිසරය හදලා තියෙන්නේ. සෙනසුරාදා ඉරිදා බදාදා ඔබ මීගලෑ මාව මුණ ගැහෙන්න පුළුවන්. මගේ දේවල් භූමියෙන් මං ඉන්නවා. එහෙම නැත්නම් තලවතුගොඩදී මාව මුණ ගැහෙන්නත් පුළුවන්. සඳුදා හෝ අඟහරුදා දිනයක ඔබ දුරකථන ඇමතුමක් දීලා පැමිණෙන්න. එතකොට ඔබට අවශ්‍ය කරුණු කටයුතු සාකච්ඡා කරගෙන ඒ සියලු දේ ඔබගේ කේන්දර පරීක්ෂා කරගෙන ඒ කටයුතු කරගන්න.